මේ දවස්වල මට සුලභව හෙන්න තියෙන දේ. ඔන්න ඒ වගේ මූණ හොඳටම පොඩි වෙලා ඔයා දැන් කෙට්ටු වැඩි ඉස්සර මහතරිද්දී ඔයා ලස්සනට හිටියා. ඔයාට දැන් සීනි හැදිලා වගේ ඔය ඩයට් එක නවත්තලා පොඩ්ඩක් හරියට කාලා බීලා ඉන්න. ඔන්න ඔය වගේ දේවල් මට දැන් අනන්තවත් ඇහෙනවා. ඒක මට යන්න තැනකට යන්න බෑ. ඔය කියන්නේ මම දන්න අය ළඟට ගියොත් ඕක තමයි මට කියන්නේ. ඉතින් ඇත්තටම මට කියන්න තියෙන්නේ මං වගේ තව මේ වගේ ෆැට් ලොස් ජර්නි එකක ඉන්න අය ඉන්නවා නම් මේ වගේ කියන ඒවට ඩිස්කරේජ් වෙන්න එපා. මොකද ඒක ඇත්තටම lack of knowledge හින්දා වෙන දෙයක්. ෆැට් ලොස් ජර්නි එකක ඉන්න කෙනෙක් ඇත්තටම හොඳට කනවනේ. ප්‍රෝටීන් උත් ග්‍රෑම් 100ක් විතර කන්න ඕනේ. දවසට වේල් 6ක් විතර කන්න ඕනේ. එහෙම කා ගන්නත් බැහැ අපිට. බොහොම අමාරුවෙන් තමයි අර ප්‍රෝටීන් ටික කාගෙන ඔය කාබ්ස් අඩු කරගෙන ඉන්නේ. ගොඩක් වෙලාවට අපේ අර මූණ බැහැලා එහෙම අර ඇඟ මේ පිපිච්ච ගතිය අඩු වගේ පේන්නේ ඔය සීනි බේකරි අයිටම්ස් පාන් පිටි වගේ දේවල් කන්න නැතිඳ. ඉතින් ඒවා කොහොමත් ඇඟට හොඳ දේවල් නෙමෙයිනේ. ගොඩක් වෙලාවට ඔය වගේ ඩිමෝටිවේටිං ඒවා ඇහෙද්දි ඔයාට ඇත්තටම මේ වගේ දේවල් කන්න හිතෙනවා. කොච්චර විල්පව් එකේ හිටියත් ඔයා පොඩ්ඩක් හිතනවා මෙයා කිව්ව නිසා මම දැන් පොඩ්ඩක් කන්න ඕනේ කියලා. බේසිකලි එහෙම කවුරු හරි කිව්වොත් ඔයා ඒකට ඩිමෝටිවේට් වෙන්න එපා. ඔයා දිගටම හැබැයි හොඳට කන්න ඕනේ. එක්සර්සයිස් කරනවා නම් දිගටම කන්න ඕනේ. අතර හැකු බැහැලා වගේ හෙනට කැත වෙන්න පුළුවන්. මසල්ස් බිල්ඩ් කරගන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම හොඳ කෑම, ප්‍රෝටීන්, හොඳට එළවලු, පළතුරු ඒ වගේ හොඳට කාලා එක්සර්සයිස් කරලා ඉන්නයි තියෙන්නේ. අනිත් අය මොනවා කිව්වත් ඒව ඔලුවට ගන්න එපා. මොකද ඒගොල්ලන්ට දැනුමක් නැහැ මේ සම්බන්ධයෙන්. ඔයා ඔයාගේ ගමන දිගටම යන්න. ඉතින් මං වගේ ඒ වගේ ගමනවල් කරන අය ඉන්නවා නම් අනිවාර්යයෙන් මාත් එක්ක එකතු වෙන්න. එතකොට අපිට ලස්සනට ඒ ගමන කරගෙන යන්න පුළුවන්.